හැලෝ ගයිස් කොහමද සුබ දවසක් හැමෝටම අද කියලා දෙන්න යන්නේ ගේම් ගහන අයට වැදගත් වෙන දෙයක් කොහොමද අපි ගහන ගේම්සල FPS එක වැඩි කරගන්නේ ඒ කියන්නේ තප්පරයකට රන් වෙන ෆ්‍රේම්ස් ගාන වැඩි කරගන්නේ එතකොට ඔයාල මේ ගොඩක් වැදගත් වෙන්න ඔයාලා ඔන්ලයින් ගේම්ස් ගහනවා නම් නෝමල් ගේම් එකක් ගහන වුණත් අර අපිට ඇහැට පේන කොලිටි එක වැඩි FPS ගාන වැඩි වෙනකොට සමහරකාගේ 60 FPS තියෙනවනම් මොනිට එකේ දැනටත් වගේ 60 FPS නගරන්නන්නේ මේකින් වට ඉම්ප්‍රෝම් එකක් ගන්න බැහැ මොකද මොනිට එකේ වගේ FPS ගන්න අඩු හින්ද එතකොට සාමාන්‍ය මොනිට එක 100 ඕ 120 සපෝට් කරනවන ඔන්න මේක සුපබ් ඒ වගේ කෙනෙට එතකොට මේකෙන් ගොඩක් අය ගේම් එකේ ගේම් එකක සියන සෙටිංස් ගැන තමයි කතා කරන්නේ කොහොමද FPS වැඩි කරන්න කියලා අද මම කියල දෙනවා කවුරුත් කියන්න නැහැ වින්ඩෝස් වලින් කොහොමද මේකට FPS ඉන්ක්‍රීස් කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා මම අද ඔයාලා ට්‍රික්ස් ටිකක් කියලා දෙනවා මේ ටික ෆලෝ කරලා බලන්න ඔයාලට ඉම්ප්‍රූවන්ට් එකක් හම්බ වෙයිද කියලා අන්තිම ට්‍රිප් එක තමයි ඇත්තටම හුඟක්ම ඉම්පෝර්ටන් මං ඒක කියන්න මොකද මේ දේවල් කරත් ඒ සෙටිං එක අනිවාර්යෙන් හදාගන්න ඕන සාමාන්‍යයෙන් හොඳ ඉම්පරූමන්ට් එකට යනවන ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මුල්ල ඉඳං ස්ටෙප් ටික ෆලෝවප් කරගෙන යන්න ෆලෝවප් කරලා වලට පුළුවන් මේ වැඩටික කරගන්න රයි් එතකොට අපි මුලින්ම යනවා වින්ඩෝස් වල සෙටිං සලට මේක විඳෝස් 1011 යස් කරන හැමෝටම යස් කරන්න පුලොන්ගයි මෙතනදී ආයන්න සිිස්ටම් වලට මෙතනින් පහලටම ගිහාම පහලිඳ තුන්ගෙනියට වගේ තියෙනවා මේ මං අයික කියන කලින් මුනින්ම බලන්න ඔයාලා ඔයාලගේ ඩිස්පලේ එකේ හර්ටස් ගාන කොහොම සපෝට් කරන්න කියලා එතකොට මෙතනට ගිහිල්ලා ඩිස්පලේ එකට ගිහිල මෙතනින් යන්න ඇඩවන්ස් ඩිස්පලේ වලට එතකොට මෙතන තියෙනවා ඔයාගේ රෙසෝලූෂන් එකයි මොනිට එක සපෝට් කරන හටස් කරන සමහරක්විට වගේ මොනිට එක 150 සම 200 FPS සපෝට් කරන හැබැයි වා දාලා තියන්නේ මෙතනින් 60 FPS න එතන්ට ලිමිට්ටනවා ඒකින් අනිවාරයෙන් මෙතන වැඩිම තියෙන හටස් කරන සිලිට් කරගන්නයි ඊට පස්සේ යන්න සෙටිංස් වලට ගිහිල්ලා සිස්ටම් ගිහිල්ලා නොටිෆිකේෂන් වලට එන්න නොටිෆිකේෂන් වලට ගියාට පස්සේ වාලට තියෙන මෙතන පහලට ස්ක්‍රෝල් ඩවුන් කරොත් ඇඩිෂනල් සෙටිංස් කියලා මේ ඇඩිෂනල් කියන එක suggest to get out Windows phishing and settings up device ඔය වගේ දේවල් ඇත්තරම මැෂින් එකේ බෑග්ග්‍රවුන්ඩ් රන් වෙනවා එතකොට මේක අයින් කරන්න එතකොට ඔයාලගේ ප්‍රොසෙසර් එක ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඒ වගේ දේවල් වැඩි කරගන්න පුළුවන් මොකද සමහරක් වෙලාවට අපි දන්නෙත් නැහැ අපි ගේම් එකක් මොන හරි ප්ලේ කරනකොට සමහරක් වෙලාවට හැමෝම ඩේටා ඔන් කරගෙන සමහරක් අය හැමෝම ඉන්ටර්නෙට් කෙනෙක් නැහැ එතකොට ඒ වගේ දේවල් වලට මේවා සර්ච් වෙන්න ගන්න ඔන්ලයින් ගේම් එකක් ඔය ගහනකොට ඒක ලොකු කරදරයක් රයිට් ඒක ඔෆ් කරගත්ත ෆස්ට් ස්ටෙප් එක විදියට ඊට පස්සේ අපි සෙකන්ඩ් එකට යනවා ස්ටෝරේජ් වලට right මේ ස්ටෝරේජ් වල මෙන්න මේ ඔප්ෂන් මේ ටෙම්පරරි ෆයිල්ස් ටික ක්ලීන් කරලා දාන්න මොකද මේක ඇත්තටම ඕන වෙන්නේ නැහැ එතකොට තා පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙයි ඔයාලට ඊට පස්සේ යන්න මේ ස්ටෝරේජ් සෙන්ස් කියන එකට right මේකට ගියාට පස්සේ මේක ඇත්තටම ඔන්න එකේ තියෙන එක හොඳයි සමහරක් වෙලාවට හැබැයි ගේම් එකක් ප්ලේ කරනකොට මේක ඔටෝමැටිකලි රන් වෙනවා ඒක හින්දා මෙතන පොඩ්ඩක් දාගන්න ඔයාලා මේක ඔන් කරගෙන තියාගෙන එක සතියකට එක පාරක් නැත්තම් මාසකට එක පාරක් වගේ මේ විදියට රන්වෙන් එතකොට වල ගේම එක කිව මාසකටම එක දවසක වගේ තමයි ඔය පොඩි මොනහරි ලැකි ගතියක් එහෙම ඉෂුව එකක් වෙන්නේ නැත්තම් මේක සමහරක් වෙලාවට ඩිෆෝල්ට් එනවා මේ වන්ඩේ සමහරක්කාගේ 14 ඩේස් එතකොට ඒ දවස් ගානේ දවස් ගන්න මේක ට්‍රයි කරන ඒව ඩිලික් කර එතකොට අපි ඔන් කරන සාමාන්‍ය මැෂින් එක ඇත්තරම වැඩ සමහරක්කයි වැඩ කරලා වෙලා ගේම් ගන්න ඒ වගේ දෙයක් කරනකොට දැන් මේ කතරන්නකොට මැෂින් එක තව ටිකක් ස්ලෝ වෙනවා මොකද මේක හાર્ඩ් ඩ්‍රයිව් එකේ ස්කෑන් විවි තමයි Windows එක අයිඩෙන්ටිෆයි කරගන්න මොනවද තියෙන ෆයිල්ස් කියලා right ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි
වින්ඩෝස් වල දැන් අලුත් වින්ඩෝස් 10 11 දෙකේ මෙනවා ගේමින් කියල මෝඩ් එකක් මේකේ මේ ගේම් බා කියන එක ඕෆ් කරලා දාන්න ඇත්තරම මේක ඔයාලා යස් කරන්න නැතුවත් ඇතිමකද මේක ගොඩක් වෙලාට යස් කරන්න පුළුවන් වාල වින්ඩෝස් ස්ක්‍රීන් රෙකෝඩින්නයක් වගේ දාගන්න එතකොට මේක ඒ වගේ දෙවලට යස් කරන්න ඇත්ත ඇත්තටම තේරුමක් නැහැ මේ දාගෙන ඉන්න එක එතකොට මේ ගේම් බා කියන ඔප්ෂන් එක ඕෆ් කරලදාන්න මේකත් තේරුමක් නෑ ඉට පසේ ආපහු බැක්කන්න ආපෝ බැක්වල්ඩ කියට පස් තියෙන ගේම් ඔප්ටිමයිස් කියලා මෙන්න මේක බලන්න මේක ඔයාලගේ ඔන්න කියද තියෙන්නේ කියල බලන්න මේ ගේම් මෝඩ් කියන එක වෙන්නේ ඔයා ගේම් එකක් ගහන වෙලාවට මැසින් එක ෆුල් ප්‍රයෝරිට එක වගේ ගේම් එකට දෙෙනවා එතකොට බැක්ග්‍රවන්් රන්නනවා සමහරක් පොඩි වැඩකට නැති දේවල් ලිමිටඩ් වෙලා ඒ පියෝ පෆෝමන්ස එක ආය ගේම් එකට හම්බෙන හැබැයි සමහරක් අයගේ සමහරක් මසින්ස් ලප්ටොප් වලට මේක ඩිපෙන්ඩ් වෙන්න පුළුව ඔයි ලෝයිස් පෙක් වගේවට ඒවගේ දේවලට පොඩ්ඩක් බලන්න මේක ඔන් කරලා ඕ් කරලා වගේ වෙන සත්තියනද කියලා සාමාන්‍ය හොඳ මසින් එකක් තියෙන කෙනෙට මේ ඔොන් කරගන්න ගොඩක් සූටබල් ඒ අපේ අනිති ස්ටෙප් එක ඊට පස්සේ අප යනවා සෙටිං සලම තියෙනවා ආපව් ප්‍රයිවසි එක privacy and security මෙතනින් recommendation and offers කියලා එකක් තියෙනවානේ මෙතන ඔයාලට පේනවානේ එතනට යන්න මෙතනින් මෙන්න මේ ටික අයින් කරන්න මොකද ඔයාලා Windows on වෙලා ඒ වගේ දේවල් run කරද්දි ඔයා කරන දේවල් එක්ක machine එක බලනවා මොනවද මෙයාට හොඳ දේවල් අපි ඇඩ් එකක් එහෙම දාන්න ඕනේ ඒ දේවල් ඔක්කොම මේ ඇත්තටම බැක්ග්‍රවන්් ඔක්කොම සර්ච් කරනවා ඉතින් ඒ දේවල්ලටත් ඔයාලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඒ වගේ දේවල් යනවා මේ ටික අයින් කරන්න මම ෂෝ නොටිෆිකේෂන් සිටින්ස් කියන එක නම් තියාගන්නවා සර්ච් විසාල්ට එකත් තියාගන්න ඒ වගේ දේවල් මට සාමාන්‍යයෙන් ඕන වෙන ඔයාලට වැඩක් නැත්නම් ඇත්තට මේ වගේ දේවල් ඕෆ් කරලා දාන්න මේ ඒකින් ලොකු එෆෙක්ට් එකක් නැතත් බට් පොඩි ෆ්‍රේම් ජනරේෂන් එකට ඔයාලට එක වැදගත් වෙනවරයි හයි ඊට පස්සේ අපි ආපහු මෙතනට මෙයම් ප්‍රයිවසි ඇන්ඩ් සිකියුරිටි වලටම ඒකට මේක වැදගත් දෙයක්ද මම කියන්න යන්නේ මෙතන තියෙනවා ඩයග්නොස් ඇන්ඩ් ෆීඩ්බැක් කියලා. එතකොට මේකෙදි වෙන්නේ ඔයාගේ මැෂින් එකේ තියෙන මොනවාම හරි දේවල් හිතන්නකො ඩයග්නොස් රිපෝට් එක මොනවා හරි ෆේල් එකක් ආවා කියලා. මේ දේවල් මැෂින් එක ඔටෝමැටික්ලි වින්ඩෝස් එකට අප්ලෝඩ් කරනවා මෙහෙම ඉෂුව එකක් තියෙනවා මෙහෙම ඉෂුව එකක් තියෙනවා ඔයා කියලා. එතකොට මේක ඇත්තරම ටිකක් ඩේටත් වැඩිපුර යන මේ එකක් ඒකින්ද මේක ඕෆ් කරලා දාන්න මේක ඕන වෙන්නේ නැහැ මේ ටික ඕෆ් කරලා දාන්න right feedback frequency show often ask you feedbacks මේකත් never දාලා තියන්න මේ ෆීඩ්බැක් අහනවා කටදර මොකද ඔය ෆීඩ්බැක් අහන්නේ වින්ඩෝස් ලගේ ගිහිල්ලා ඒ ඔක්කොම අපේ මැෂින් එකෙන් ඩේට අරගෙන කොහොමද මේ කරන්න වෙන්නේ වගේ දේවල් බලලා මන් තව පොඩි දෙයක් කියන්න ඔයාලා නෝමල් හාඩ් ඩ්‍රයිව් එකකින් නම් සෙල්ලම් කරන්නේ එතකොට හාඩ් එකේදී ගේම්ස් වල FPS වැඩි කරගන්න SSD එක වගේ ජෙනරේට් කරලා දෙන්න ටිකක් අමාරු. එතකොට ඒක ටිකක් ස්මූත් කරගන්න පුළුවන් මේ වැඩෙන්. මේක හාඩ් ඩ්‍රයිව් යූස් කරන අයට right. මෙතන සර්ච් කරන්න defragment කියලා. මේ තියෙන defragment and optimize කියලා මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ මෙතන CDE වගේ නම් hard drives ගොඩක් තියෙන හින්දා මෙතන 3-4ක් පෙන්නනවා. ඔයාගේ hard drive එක මෙතනින් select කරලා ඔයාලගේ මුලින් analyze කියලා පෙන්නන්නේ නැතුව ඇති. sorry මගේ analyze පෙන්නන්න නැති වුණාට ඔයාලට මුලින් analyze කියලා පෙන්නන්නේ මේ ඔයාලා මේ කරලම නැත්තා. මුලින් analyze කරලා ඊට පස්සේ optimize කියන එක දෙන්න. එතකොට hard එකේ save වෙලා තියෙන data platter එකකනේ save වෙන්නේ. ඔක තැනින් තැන තමයි data save වෙන්නේ. එතකොට අන්න ඒ data machine එක විසි හදාගන්නවා අර තැනින් තැන සේව් වෙලා තියෙන data ළඟ ළඟට කරලා එයාට රීඩ් කරගන්න ලේසි විදියට. එතකොට වගේ ගේම් එකක් නැත්නම් මොන හරි copy paste කරනකොට ඒ හැම දෙයක්ම මේකේ ස්පීඩ් අප් කරගන්න පුළුවන්. right
ඔන්න දැන් තමයි අපේ වීඩියෝ එකේ වැදගත්ම එකට යන්නේ. මේ මොක කරත් වැඩක් නෑ. මේ සිටිං එක හදාගන්න එක රයි දෙකක් තියෙන ඇත්තටම මේ එකක් ෂූට් මේ FPS ගේම් සහ ෂූටිං ගේම්ස් ගහනයට එකක් වැදගත් මේ දැන් කියල දෙන කරන්න යන්නේ ඇත්තටම සාමත් ෆ්‍රේම් ජනරේෂන් ගැන මාන්තිමට කියන FPS ගැන මේ ෂූටිං ගේම්ස් ගහනයට ඊල්ලක ට්‍රික්කෙක් කොහොමද අපට වැදගත්වෙන කියලා එතකොට මේතන්ට යනවා අපි මෙතන සර්ච් කරනවා පව ප්ලෑන් කියලා එඩිත් පව ප්ලෑන් කියන එකට යන්න සොරි පවපලයින එකට කියලවස මෙතන උඩ තියෙන පව ඔප්ෂන්ස් කියලා මෙන්න මෙතනට යන්න මෙතනට ගියාට පස්සේ මෙතන තියෙනවා දැන් අපි අරටික චේන්ච් කරගත්ත කියලා හිතනවා දැන් මෙතන තියෙන බැලන්ස් රෙකමන්ඩඩ් කියලා එතකොට ඔය සාමාන්‍යයෙන් පවයක අඩු පවයකින් වැඩි වැඩක් කරගන්න තමයි යෝක තියෙන එතකොට අර සමහරක් වෙලාට අපි හෙවි ගේම්ස් ගහනකොට පව සප්ලායකින් පවයක ඩ්‍රෝ කරන ගානට එකක් අඩු වෙනවා එතකොට වාල්ට සුප පෆෝමන්ස එකක් ගන්න ඕන්න හයි පොෆෝමන්ස එකක් අනිවාරයෙන් මෙතන මෙන්න මේ හයි පොෆෝමන්ස් වලට ටික් එක දාලා තියා ගන්න මොකද එතකොට ලොකු ඉම්පරූමන්ට් එකක් ඔයාලගේ FPS වල බලාගන්න පුළුවන් මේක වැඩ කරනවන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඉම්පරූමන්ට් එකක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න channel එක subscribe කරන්න නොදන්න දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් right එතකොට මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ ෂූටිං ගේම්ස් ගහනයට අනි ට්‍රික් එක වැදගත් වෙන්න කියලා සමහරක් අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩක් ඔය සමහරක් YouTube කරන අයත් කියනවා මෙතන ඇක්සෙසිබිලිටි වල යන්න ඔයාලගේ මවුස් එකට තියෙන එතන මවුස් එකට ගියාම ඔයාලට තියෙනවනේ ඩීටේල්ස් ටික right මෙතනින් ඔයාලා යන්න ඕන මෙන්න මෙතනට මවුස් සෙටින්ග්ස් මවුස් සෙටින්ග්ස් වලට ගියා ඇක්සෙසිබිලිටි ගියා මවුස් එක සිලෙක්ට් කළා එතනින් එන්නේ මේ මවුස් පොයින්ටර් and primary button scrolling කියන එක මෙන්න මෙතන තියෙනවා enhance pointer position කියලා මගෙත් ඔන්නලා තියෙන්නේ මේක ඕෆ් කරගන්න මටත් බලන්න කියලට මම බලනවා කියලා හිතාගත්ත මේ වීඩියෝ එක කරනකොටම මේකෙදි වෙන්නේ දැන් ඔයාලා හිතන්නකෝ මේ අපි මෙහට මෙහට මූව් කරනවානේ මේක ඔන්න එකේතියෙදි අපි හිමීට කරනකට මේක හිමීට මූවෙන් අයිය මූ කරතේ එක පාට්ට මේකත් එක මූවෙනවා එතකොට අර අපිට මේ හරි අමාරුයි මේ ඔන්ලයින් ගේම් ගහනතම මේ ගොඩක් ෆෙක්ටෙන මොකද වින්ඩෝස් එක නෙවෙනි අපේ අතේහුරුවට තමයි කලින් මේ වෙන ගන්නට ඒම එහට මෙහට මූ කරද මේක හින්ද පික පාට්ට මේ මූව් කරනවා එතකොට එක ටිකක් කරදරයි අපිට ඒක හින්ද අනිවාර්ය ඒ කරගන්න එතකොට හැබැයි ඔයාලට දැනේ මෙතන මේ මවුස් එකේ අපි මේ ස්පීඩ් එක පොඩ්ඩක් මදි වෙලා තියෙනවාගේ ඒක වෙනවා මේ පොයින්ට පොසිෂන් කියන එක ඕෆ් කරාම හැබැයි එක ගේම්ස් වලට හොඳයි ඒක හින්දා අනිවාර්යයෙන් මේකත් ඕෆ් කරලා ගේම්ස් වලට යූස් කරලා බලන්න ඔයාලට ලොකු ඩිෆරන්ට් එකක් හම් තේරෙයි සාමාන්‍යයෙන් එනිමීස්ලට ඒම් එක අරන් ගන්නට ෂූට් කරනකොට එතකොට ගයිස් ඔයාලා නොදන්න දෙයක් මේ ටිකේදී ඉගෙන ගත්තා නම් channel එක subscribe කරන්න ඔයාලා හැමෝම දන්නවා channel එක අලුතෙන් පටන් ගත්තේ support එකක් දෙන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකටත් join වෙන්න හිතාගෙන channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න ඔයාලට වැදගත් වෙන දේවල් Windows tips මම අරගෙන එනවා එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු